හරි මම ඔබට මේ වීඩියෝ එකෙන් ගේන්නේ සුන්දර මහනුවර ප්‍රදේශයේ ගම්පොළ නගරයට අයත් අම්බුලුවාව ටවර් එක ගැන මේකට ගිහිල්ලා නැති කට්ටිය ඉන්නවා නම් මේකෙන් පොඩි හරි අයිඩියා එකක් ගන්න මේක තියෙන ස්ථානය සහ මේ බලන්න තියෙන දේවල් සම්බන්ධව. ඉතින් ගම්පොළ මහනුවරට ඇවිල්ලා මහනුවරෙන් ගම්පොළට ගිහිල්ලා ගම්පොළ ඉඳලා හෙම්මාතකම් පාරේ කිලෝමීටර් 5ක් වගේ යනකොට සුන්දර අම්බුලුවාව ටවර් එක පිහිටා තිබෙනවා. එතන පහළම තියෙන ටිකට් කවුන්ටරයෙන් ටිකට් එකක් අරගෙන ලංකාවේ කට්ටට නම් රුපියල් 150ක් වෙනවා. ෆොරනර්ස් කෙනෙකුට රුපියල් 2000ක් වගේ වෙනවා. අරගෙන තමන්ට කැමති නම් තමන්ගේ ට්‍රැවල් එකෙන් හරි වෑන් එකෙන් හරි යන්නත් පුළුවන් ඉහළට. නැත්නම් එතන තියෙන ට්‍රැවල් එකකින් යන්නත් පුළුවන්. ඉතින් මේ යන පාරෙත් කිලෝමීටර් 2ක් වගේ කන්දක යන්න තියෙනවා උඩට. ඒ යන අතරතුරෙත් වැව් පොඩි ළමයිට සෙල්ලම් කරන්න තැන් ඔන්චිල්ලා ඒ වගේ ස්ථාන ලස්සන සුන්දර ස්ථාන කැලෑබද ප්‍රදේශ දැක ගන්න පුළුවන් මේ යන පාරෙත්. ඉතින් මේ ඉහළට ගියාන් පස්සේ මේ ටවර් එක පිහිටා තිබෙනවා. ඇත්තටම අම්බුලුවාව කියන්නේ පැරණි පන්සලක්. මේකේ ටවර් එක සාමාන්‍යයෙන් අඩි 120ක් විතර උස කුළුණක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් මෙහි විනෝදචාරිකා යන සියලුම දෙනා තමන්ගේ ආස්වාදය විඳ ගන්නා මිදුම වගේ ප්‍රදේශ වලින් වටවුණු කොත්මලේ වැව් තලාව පේන ඉතාම ලස්සන සුන්දර ප්‍රදේශයක්. ඔබත් නුවර විදිහට යනවා නම් මේ අම්බුලුවාවට අනිවාර්යයෙන් යන්න. අම්බුලුවාව කියන්නේ ලස්සනට බලන්න තියෙන තමන්ගේ ෆැමිලි එකත් එක්ක විනෝද වෙලා යන්න තියෙන ස්ථානයක්. මේ ඔබත් ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන් මේ අම්බුලුවාව ස්ථානට යන්න. මේක ඇවිල්ලා අලුත්ම අත්දැකීමක්. ලොකු කඳු කොරයක පිහිටා තිබෙන්නේ. ගම්පොළ ඉඳන් ගොඩක් උස් ස්ථානයක තමයි මේ අම්බුලුවාව තියෙන්නේ. උඩ ඉඳලා පල්ලෙහා බලද්දී අතරම බය හිතෙනවා. ෆොටෝ ගන්න ඒවට වීඩියෝ ෂූට් වලට ඒ වගේ දේවල් වලටත් මෙතන ඉතාමත් ලස්සනයි. කවදා හරි දවසක අනිවාර්යෙන් මෙතනට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඔයාලටත්. ගියපු නැති කට්ටියට මම මේ කියන්නේ. ඉතින් තමාගේ දුව දරුවන් බිරිඳෑවරුන් පවුලේ අයත් එක්ක ගොඩක් ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් ස්ථානයක් තමයි මෙතන. ගොඩක් පොරණස් ලංකාවට ආපුවම අනිවාර්යෙන් මේ අම්බුලුවාව කියන තැනට යනවා. බොහොම ස්තුතියි ඔයාලා සියලු දෙනාටම.